මෙන්න නවතම උණුසුම් පුවත්. ජනතාව සුවපත් කිරීමේ කාර්යභාරය සහ දුකින් මුදවා ගැනීමේ කාර්යභාරය සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. බංකොලොත්භාවයට පත් වූ රටේ බොහෝ ජනයා අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටින බවයි උත්සවයක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ. ජීවන බර, බදු බර වැඩිවීම තුළ පවතින දුෂ්කරතා ඉහළ ගොස් ඇති බවද ජනතාවට අහිතකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ජනතාවට හිතකර ලෙස සංශෝධනයට ලක්විය යුතු බවද ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව රටේ දුක් විඳින ජනයා දුකින් මුදවා ගත යුතු බවත් ඒ සඳහා සියලුම දෙනා වාද භේද නොතකමින් එක් විය යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩි දුරට ප්‍රකාශ කර සිටියේ. ඔබගේ තීක්ෂණ බුද්ධියට ගෝලීය සිදුවීම් යාවත්කාලින කර ගැනීමට ස්පෙෂල් නිවුස් විත් රන්දුනු YouTube චැනලය සමග එකතු වන්න.